අපි ලොකුවට කතා කරනවා මැද පෙරදිග රැකියා කරන කට්ටියගෙන සල්ලි ගැන. ඒ දරු පවුල් ගැන කවුද කතා කරන්නේ? ඒ දරුවන්ට බොහොම පුංචි කාලයක් තියෙනවා. අම්මලා ඇවිල්ලා කියනවා හාමුදුරනේ අවුරුදු 10ක් හිටිය රට. අම්මලා තාත්තලා මේ වහලා හැදෙන්න ඕනේ. අවුරුදු 4ක විතර ගැහණු දර්වියා උස්සගෙන ඇවිල්ලා මගේ වාහනේ ගාවට ආවා. හාමුදුරනේ කෙල්ලයි මමයි විතරලු ඉන්නේ. මං කිව්වා අම්මා දාලා ගියාලු. ඒ පුංචි ගෑනු ළමයා කොච්චර අම්මට සාප කරයිද? ගෑනු දරුවෙක් ගාව අම්මා කෙනෙක් ඉන්න ඕන කාලයක් තියෙනවා. ඊට පස්සේ අපි හරි උජාරුවට කියනවා නේද විදේශ විනිමය වැඩිපුරම ගේන්නේ අපේ ශ්‍රමිකයෝ කියලා. අම්මලා කියලා. ඒවා උජාරුවෙන් කියන්න ඕනේ ඒවා. අපි හරි ලොකුවට කතා කරනවා. ළමහා කාන්තා කාර්යංශ තොරතුරු ගත්තාම සමහර දරුවෝ අනාරක්ෂිත කියන ගොඩට වැටෙනවා. ඇයි අම්මා රට